ඔබ අත්සන් කරන ගිවිසුම් වලට පරම්පරා ගණනාවකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියන එකත් අපි මතක තබා ගත යුතුයි. අපේ හිතපු වෙන කිසිම පානකෙක් ඉන්දියාවට අපේ ආරක්ෂාව පිළිගන්න දුන්නේ නැහැ මේ විදිහට. අපි මෝදිට රට පාවා දෙන්න. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් පාවදීමට එරෙහිව සටන් කළා දිවිපිදන්න පුළුවන් කියලා දිවිපිදු පරම්පරාවක් නියෝජනය කරන්න. ඒක හතුරු මතක තියාගන්න ඕන. ඔය චූටි ළමයි වගේ කට්ටියක් කෑ ගහනවා තැන් වල කයියකුත් නඩකුත් නෑ බොරුවට. මීට ප්‍රථම ජයාජයවර්ධන මහත්තයාත් මෙවැනිම ගිවිසුමක් රජීව් ගාන්ධි එක්ක ගහනකොට මහාදවැන්ත කැරැල්ලා රටේ මෙහෙवला දසදහස් ගාණක් පිරිසකගේ ජීවිත බිලිගත් ක්‍රියාවලියක් මෙහෙවපු පක්ෂයක් අඩුම ගානේ විවෘත භාවයවත් නොතිබීම ගැන අපි කනගාටුයි. අසල්වැසි ඉන්දියාව විශාලම රාජ්‍ය ඒ රටේ රාජ්‍ය නායකයා අපේ ආණ්ඩුව කෙරෙහිද ලංකාවට ආවම ඒක ලංකාවට ජනතාවට ආණ්ඩුවට අපට ගෞරවයක්. ඒතර එතුමා පිළිගන්න එක අපි ආර්ථික දේශපාලන එකඟතාවලට එළඹෙන එක ඒව රටක කරන්න ඕන දේවල්. 1970 කනකොටත් ඔය අපිට නිදහස හම්බුණා කියලා කිව්වට නිදහස තිබුණේ නැහැ. අපේ රටේ රාජ්‍ය නායිකාව එංගලන්තේ මහ රැජින කිරීටට අපි පත් කළා තිබ්බේ. ඒසගොල්ලෝ චෝදනා හැදුවේ මහ රැජිනට විරුද්ධව යුද්ධ කරා කියලා. ඒ පැත්තෙන් ගත්ත පොඩි ආඩම්බරයකුත් තියෙනවා අපිට නේද? අපි නිකම් මිනිස්සු නෙමෙයි මහරජාණන්ට විරුද්ධව සටන් කරන මිනිස්සු නේද? චෝදනා කරනවා නම් අත්සන් කරපු ගිවිසුම් නිසා බදු සහන දෙන්න විදියක් නැහැ. අත්සන් කරපු ගිවිසුමක් නිසා උපායදාන රැකියාව දෙන්න විදියක් නැහැ. වාණ්ඩුවක් විදිහට අද අත්සන් කරන ගිවිසුම් ගැන දෙපාරක් කල්පනා කරන්නයි කියන ආදරණීය ඉල්ලීම අතිගෞරව ජනාධිපතිතුමාට අපි කරනවා. එහෙම නැත්නම් ඔබ අත්සන් කරන ගිවිසුම් වලට පරම්පරා ගණනාවකට වන්දි ගෙවන්න සිද්ධ වෙයි කියන එකත් අපි මතක තබා ගත යුතුයි. ගිවිසුම් පිළිබඳව කිසිම ආකාරයකට පාර්ලිමේන්තුව හෝ ආණ්ඩුව අපේ ජනතාව දැනුවත් කරලා නැහැ. මොකද මීට ප්‍රථම ජයාජයවර්ධන මහත්තයාත් මෙවැනිම ගිවිසුමක් රජීව් ගාන්ධි එක්ක ගහනකොට මහාදවැන්ත කැරැල්ලා රටේ මෙහෙवला දසදහස් ගාණක් පිරිසකගේ ජීවිත බිලිගත් ක්‍රියාවලියක් මෙහෙවපු පක්ෂයක් අඩුම ගානේ විවෘත භාවයවත් නොතිබීම ගැන අපි කනගාටුයි. ආසල තේරුම් ගන්න මේ කරන්නේ මහා පාරාදීපක්. රට පුරා කළු කොටි එසෙමෙන්ට් වල දිනේ අද මහජනයා පානක බහලා පෙළපාන යන්න ඕන දිනේ අද අපි යනවා පෝස්ටරයක් කොළඹ දිස්ත්‍රික්කේ පුරා මේ පාරාදීපට විරුද්ධව මෙන්න පොඩි උදේ පාන්දරක පොලිසිය දාලා ගලවනවා. ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ඉන්න කාලේ අලවන පෝස්ටර ගලවන්න මොකෙක්වත් හිටියේ. දැන් ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනාධිපති යාන්නුවට පිටෝලා පෝස්ටරයක් කරලා අලවන්න ඉඩහසන. මෙන්න මේ පාරාදීපේ ගමන ඕන හන්ද තමයි අපි වේදායි කියන්නේ. අපි විතරක් නෙවෙයි තාත්තා වගේ හිටපු සෝමවංශ සමරසිංහවත් එළියට දැම්මා. මොකද මෙන්න මේ පාරාදීපේ ගමන යන්න බෑ. අපි හිටියනම් සෝමවංශ සමරසිංහලා හිටියනම් මේ රටේ හිටපු වෙන කිසිම පානකෙක් ඉන්දියාවට අපේ ආරක්ෂාව පිළිගන්න දුන්නේ නැහැ මේ විදිහට. අපි මෝදිට රට පාවා දෙන්න අවුරුදු 90 ඉස්සෙල්ලා පුදුම කුලප්පුවක් ඇදලා තියෙනවා ඔය අපිට විරුද්ධ 10-15 දෙනෙකුට. දැන් ඒගොල්ලෝ කෑ ගන්න පටන් ගන්න තියෙනවා මේ ලංකාවට ඉන්දියානු අගමැති මෝදි ආවා. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණත් ඉන්න මේ අපේ මාලිමාවේ ආණ්ඩුව අනුර සහෝදරයා මැදිහත් වෙලා මේ මෝදිට රට පාවා දෙන්න හදනවා. අපි මෝදිට රට පාවා දෙන්න. අපි මේ රටේ විමුක්තිය වෙනුවෙන් රටේ නිදහස වෙනුවෙන් පාවදීමට එරෙහිව සටන් කළා දිවිපිදන්න පුළුවන් කියලා දිවිපිදු පරම්පරාවක් නියෝජනය කරන්න. ඒක හතුරු මතක තියාගන්න ඕන. ඔය චූටි ළමයි වගේ කට්ටියක් කෑ ගහනවා තැන් වල කයියකුත් නඩකුත් නෑ බොරුවට. අපි මේ රට පාවා දෙන්න නෑ. අපි අපේ ජීවිතේ දීලා තියෙනවා මේ පාවා දීමට එරෙහිව මේ රටේ. එහෙම දේශපාලන ව්‍යාපාර රටක් පහවයි දෙයිද? රටක රාජ්‍ය නායකයෙක් ආවම ඒක අපට ගෞරවයක්ද නැද්ද? අසල්වැසි ඉන්දියාව විශාලම රාජ්‍ය ඒ රටේ රාජ්‍ය නායකයා අපේ ආණ්ඩුව කෙරෙහිද ලංකාවට ආවම ඒක ලංකාවට ජනතාවට ආණ්ඩුවට අපට ගෞරවයක්. ඒකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒතර එතුමා පිළිගන්න එක අපි ආර්ථික දේශපාලන එකඟතාවලට එළඹෙන එක අපි කාටවත් වාසි වෙන විදියට ඒව රටක කරන්න ඕන දේවල්. මේ රට ගොඩ ගන්න ඕන අපි කවුරුත් එකතු වෙලා. ඒක කරන්න යනකොට අර වගේ කුඩා බොරු හදලා නිකන් ඕන් නැති දේවල් කරන්න පටන් ගන්නවා. කිසිම තේරුමක් නැහැ. බොරුවට. රට පාව දෙන්න හදනවලු අපි. ලොකුම විහිළු ඒක. අපි වගේ ව්‍යාපාරයක් රට පාවා දෙන්නේ නැහැ. පාවා දෙනවට විරුද්ධව මැරෙන්නත් අපි ලෑස්ති කියලා ඔප්පු කරපු ව්‍යාපාරයක්. ඒ නිසා දැන් ওই ಜಾති කතා කරන මං කියන්නේ එදත් ඔහොම තමයි කිව්වේ. අපි පටන් ගත්තා සිටම අපට විරුද්ධව හතුරු ඔන්න ওই ಜಾතිය තේරුමක් නැති ඔප්පු ගන්න බැරි අවලාද ගාව අපි 100යි කියලා කිව්වා. ඉන්න අතර වෙන්නේ නැතුව මර්ධනකේ පටන් ගත්තා. ආරක්ෂක
අංශ ශක්තිමත් කරා මර්ධනකාරීත්වය පටන් ගත්තා. මේ මර්ධනකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස 1970 මුල හරියේ ජනතා විමුක්ති නිර්මාණ කරන මැදිහත් වෙච්ච රෝහණ විජය සහෝදරය ගන්නව අත්අඩංගුවට. බොරු චෝදනාව මත දකුණේ හම්මන්ත අත්අඩංගුවට අරගෙන රඳව ගන්නවා. එහෙම තමයි පටන් ගත්තේ ඒක. හැබැයි රෝහණ සහෝදරය අත්අඩංගුවට ගන්නකොට ජනතා විමුක්ති යන්තම් හැදීගෙන එනවා. ප්‍රචණ්ඩ ක්‍රියා හරි ආයුධ මොකක්වත් නැහැ. නිකන් පක්ෂ නායක ගන්නව අත්අඩංගුවට. අරගෙන බොරු චෝදනාව මත රඳව ගන්නවා. රක්ෂිත බන්ධනාගත කරලා තියෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ මර්ධනය පටන් ගත්තේ. ඊට පස්සේ චෝදනා කිසිවක් නැති අවසානයේ රෝහණ සහෝදරය නිදහස් කරන්න සිද්ධ වුණා ඒගොල්ලන්ට. ආණ්ඩුව මාරුනාට පස්සේ. ඊට පස්සේ නිදහස් වුණාට පස්සේ රෝහණ සහෝදරය තුරු පිළිසිලට ඇවිල්ලා ජනතාවත් එක්ක ප්‍රසිද්ධ දේශපාලනය පටන් ගන්නවා. මුලින්ම කරපු දේ තමයි ඔය කොළඹ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ දේශනයක් තිබ්බා CIA කාරෝ කියලා. අයි අපිට CIA කාරෝ කියලා චෝදනා කරන්නේ CIA කාරෝ කවුද කියලා පෙන්වන්න දේශනයක් තිබ්බා. අපි රැස්සිං කරනවත් තිබ්බා. ජනතා විමුක්තිකරණයේ මංගල මහා රැළිය තිබ්බේ කොළඹ හයිඩ් පාක් එකේ 1970 අගෝස්තු මාසේ 10 වෙනිදා. අගෝස්තු 10. ඒ රැස්වීම තිබ්බම ඒ රැස්වීමට දවස් දෙකකට පස්සේ අගෝස්තු මාසේ 12 වෙනිදා එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ස්ථර ලේකම් ආතර රාජකුමාර් රත්නවේල් එයා පුවත්පත් වලට නිවේදනයක් නිකුත් කරා කොහොමද දැනට රටේ හිසුන් සිටින චේකවරා ව්‍යාපාරයේ ආණ්ඩුවේ අංක එකේ මූලික හතුරා වන්නේ ඒ හඹා ගොස් මුලින් උක්ටා දැමිය යුතුයි කියලා. පටන් ගත්තා එහෙම ඒගොල්ලෝ. අපි රැස්වීම තියෙනවා ආණ්ඩුව නිවේදන නිකුත් කරන ආරක්ෂා අමාත්‍යාංශයෙන් අපිව හඹාගෙන ඇවිල්ලා මුලින් උක්ටා දාන්න. It should be eradicated කියලා තමයි ඉංග්‍රීසියෙන් කිව්වේ. එතකොට එහෙම කිව්ව විතරක් නෙවෙයි ඒ සඳහා වැඩ කරන්න පටන් ගන්නවා. කල්පනා කළ බලන්න. රැස්වීම තියෙන පක්ෂය ජනතා ආමන්ත්‍රණ කරන පක්ෂය. අපි ජනතා ආමන්ත්‍රණ කරගෙනකොට අරගොල්ලෝ අපිව හඹාගෙන එනවා මර්ධනය කරන්න. නිකන් නෙවෙයි අපිට නමකුත් පට බැඳා චේකරා ව්‍යාපාරික. ඒක නම් නොදන්න කමක් නේද? අපිට ගෞරවයක්ද නැද්ද? ගෞරවයක් නෙන්නේ. චේකරා කියලා කියන්නේ ලතින් ඇමරිකාවේ ජනතා විමුක්තිය වෙන අරගල කරපු නායකයෙක් අපි ගෞරව ආදරෙන් කරනවානේ. ඒකට ඒ ආණ්ඩුවේ කට්ටිය නොදන්න කමට අපිට එහෙම නමකුත් පට බැඳා. චේකරා කාරෝ. එහෙම තමයි මර්ධනය කරනවා. ඊට පස්සේ දිගින් දිගට මේ මර්ධනය වෙන පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ 1970 අගෝස්තු මාසේ 10 වෙනිදා කොළඹ හයිඩ් පාර්ක්ගෙන් පටන් අරගෙන රට පුරා රැස්වීම මාලාවක් තිබ්බා. හැම නගරකම ගම්රොන්දුරෙත් ආවා. එම තියන් යද්දි මර්ධනය අධික වෙලා පෝස්ටර් ගහන සතුරු අල්ලගෙන යනවා, ඇඟිලි සලකුණු ගන්නවා, රැස්වීම කරන්න දෙන්නේ නැහැ, අවසර දෙන්නේ නැහැ, බාධා කරනවා. අවසාන ගත්තොත් එහෙම ප්‍රචාරකවට රැස්වීම කරගන්න බැරි තත්ත්වයක් ආව නිසා අවසන් රැස්වීම ආපහු තියෙනවා 1971 පෙබරවාරි මාසේ 22 වෙනිදා ඒත් හයිඩ් පාර්ක්. ඊට පස්සේ රැස්වීම තියන්න බැරි වුණා. ඉතින් අපි 71 පෙබරවාරි මාසේ වෙනකම්ම රැස්වීම කල්පනා කරන්න. ආවුද හේව නෙවෙයි. අවසානයේ මොකද්ද? අපි රැස්වීම තියද්දී, අපි පත්‍ර මුද්‍රණය කරලා බෙදද්දී, අපි දේශන තියද්දී, අපි ජනතාවට දැනුවත් කරද්දී මර්ධනය පිටිපස්සෙන් හඹාගෙන ඇවිල්ලා තවදුරටත් අපිට දේශපාලන කරන බැරි මට්ටමක් නිර්මාණය කළා. අපි උත්සාහ කරා මේ මර්ධනය නවත්තන්න. දැන් සමහරු කියනවා මොකක්ද කරන්නේ නැද්ද කියලා. ඒ කාලේ හිටියා පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් පීදෑස් කුලරත්න කියලා අම්බලන්ගොඩ മന്ത്രിවරයා සමාජ පක්ෂ. අපේ සහෝදරු ඔහුලව පාර්ලිමේන්තුවේ කියුවා මේ තරුණ කණ්ඩායම රටට ආදරේ කණ්ඩායමක් මේගොල්ලෝ රට හදන්න යන නිසා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ට සාකච්ඡාවක් දීලා මේ අය එකතු කරගන්න කියලා මේ ගමනට. හැබැයි ඒවකට හිටපු සිරම් බණ්ඩාරනායකලා ඉගෙන හිතුවේ නැහැ. ප්‍රින්ස් කුල්සේකර මහත්තයා වගේ අය පාර්ලිමේන්තු කතා කරා මේ පිළිබඳව ගණන් ගත්තේ නැහැ. ඒගොල්ලෝ දිගටම මර්ධනය කරන්න පටන් ගත්තා. ඒ අතර තමයි ඔය කුමන්ත්‍රණකාරයෝ කුමන්ත්‍රණ පටන් ගත්තේ. එතන තමයි 1971 වෙනකොට ප්‍රශ්නේ බරපතල වෙන පටන් ගත්තාම අන්න ඒතොර පක්ෂ තීන්දුව කර 71 මුල හරියේදී මර්ධනයේ බරපතලයි නම් ඒගොල්ලෝ අපිව එකරයින් ඝාතන කරන්න උත්සාහ කරමින් ඉන්නවා නම් ඒකට මූණ දෙන්න ආත්ම ආරක්ෂාවට අපි හොයන්න ඕන කියලා තීන්දුවක් ගත්තා. ඇයි ඒ වෙන කරන්න දෙයක් නැත්තම් ඒකට මූණ දෙන්න නිසා. එදා අපි විශ්වාස කරපු දෙයක් තිබුණා. මොකද ඒ තමයි දනින් වැටි ජීවත් වෙනවට වඩා දෙපයින් සිට මේ යාම උතුම් කියලා විශ්වාස කළා. ලෝකේ කවුරුත් එහෙමයි. ධෛර්ය සම්පන්න මිනිස්සු, යුක්තිකරක මිනිස්සු දනින් වැටෙන්නේ නැහැ. දනින් වැටෙනවට වඩා වහල්කම තෝරගන්නවට වඩා වහල්කමට එරෙහිව සටන් කරලා මැරෙන එක සතුටුයි, සනීපයි කියලා ලෝකේ ජනතාව විශ්වාස කරනවා. එහෙම තමයි ඇත්ත මිනිස්සු.
ඇත්ත මිනිස්සු එහෙමයි. අර නන්දන වීරසිංහ කවියා ලියපු කවි පන්තික අවසන් පදේ තිබුණා මරණය සුන්දරයි සත්‍ය වෙත නැමුණු කියලා. එහෙම තමයි විශ්වාස කරේ. එහෙම පරපුරක් මේ පරපුර. යනු තමයි සන්නද්ධෙන් තින්දු ගන්න. ඒත් පහර දින තින්දුවක් තිබුණේ නැහැ. එම තීද්දි 1971 මාර්තු මාසේ 6 වෙනිදා වෙන කල්ලියක් කණ්ඩායමක් ධර්මසේකර කණ්ඩායම කොළඹ දානපති කාර්යාලය ඉස්සරහා බෝම්බයක් පත්තු කරලා පොලිස් නිලධාරියෙක් මරනවා. එයා හේතු ලෙස කියන්නේ වියට්නාමයේ ආක්‍රමණය කර ඇමරිකාව නිසා ඇමරිකාවට බලපෑමක් කරන්න කියලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් ආණ්ඩුව මොකද කරේ? එක පාවිච්චි කරගත්තා. රටේ හස්නීති පැනෙව්වා. තනවලා ජනතා විමුක්ති පුරන මර්ධනය කිරීමට එක අවස්ථාවක් කරගත්තා. ඊට පස්සේ මාර්තු මාසේ 13 වෙනිදා රෝහණ විජිත සහෝදරය තුල කීප දෙනෙක් අම්පාර දිගන්න අත්අඩංගුවට නිකන් සාකච්ඡාවට යනවා. මේ අප්‍රේල් මාසේ නෙවෙයි මේ මාර්තු මාසේ 13 වෙනිදා. අත්අඩංගුවට අරගෙන කොළඹ ගෙනල්ලා රැඟු හදිසිනීතියට රැඳුම් නියෝග තුල රඳවනවා යාපනයේ ගිහිල්ලා. කොළඹ තියාගත්තෙත් නැහැ. මතක තියාගන්න. යාපනයේ අරගෙන ගියා. ඊළඟට 1971 මාර්තු මාසේ 16 වෙනිදා මාර්තු 13 රෝන්සවට ගන්න අතරට මාර්තු 16 හදිසි නීතියටතේ හදිසි අවස්ථාවටතේ අලුත් නීතියක් ආපහු ඒගොල්ලෝ කියනවා මොකක්ද තමයි මලමිනි මරණ පරීක්ෂණතර වැල්ලීමේ නීතිය ගේනවා. ඔබ කල්පනා කරලා බලන්න. දැන් මාර්තු මාසේ 16 වෙනකොට රටේ කිසිම අරගලයක් වෙලත් නැහැ මොකක්වත් නැහැ කවුරුත් සටන් කරලත් නැහැ මැරලත් නැහැ මැරෙන තීන්දුවක් මොකක්වත් නැහැ. හැබැයි නීතියක් වෙනවා මොකද්ද? මලමිනි මරණ පරීක්ෂණතර වැල්ලීමේ නීතිය. ඒ කියන්නේ මොකද්ද? මලමිනි මරණ පරීක්ෂණතර වල්ලන්න නම් මොනවද තියෙන්න ඕනේ? මලමිනි තියෙන්න ඕනේ. මලමිනි නෑනේ. එහෙනම් මොකද්ද මේ ලෑස්ති වෙන්නේ? මේ ලෑස්ති වෙන්නේ එක රැයකින් මේ ව්‍යාපාරය විනාශ කරන්න කියන එක ඉතින් ඕන කෙනෙකුට දැනෙනවා. ඊළඟට මොකද උනේ? ඒකත් එක තමයි 1971 අරගලයට පදනම වැටෙන්නේ අරගලේ පැටන් ගැනීම. ඒ 1970 කියලා කියන්නේ ඇත්ත ගත්තොත් එහෙම වෙන මොකක්වත් නෙවෙයි. එදා පැවති ආණ්ඩු දෙකේම එක්සත් ජාතික පක්ෂ මර්ධනේ පටන් ගත්තා. ඒක අඛණ්ඩව අරගෙන ගියා. සමගි පෙරමුණ අන්නේ මර්ධනට එරෙහිව තමන්ට දේශපාලනය කිරීමේ සුද්ධ අයිතිය වෙනුවෙන් ඒ අයිතිය උදුරා ගන්නකොට අන්නේ අයිතිය වෙනුවෙන් අපට දේශපාලනය කිරීම සඳහා අපේ පන්තිය සංවිධානය කිරීම සඳහා ජනතාවට කරුණු කීම සඳහා සංවිධානය සඳහා අපට අයිතියක් තියෙනවා. ඒක මර්ධනයෙන් නවත්තන්න හදනවා නම් ඒක අපිව ඝාතනය කොට නවත්තන්න හදනවා නම් ඒක වෙනුවෙන් අපි සටන් කොට මැරෙන්න ලෑස්ති කියන ධෛර්යයෙන් සටන් ගොදිච්ච එකක් තමයි 1971 කියලා කියන්නේ. 1970 කියලා කියන්නේ කැරැල්ලක් නෙවෙයි. මර්ධනයට එරෙහිව ඇති කරපු සන්නද්ධ ප්‍රතිචාරය 1971 ක්‍රියාවක් නෙවෙයි ප්‍රතික්‍රියාවක්. අපි දන්නවා නේද අපි අර භෞතික විද්‍යාව කරද්දී ඉගෙන ගන්න මොකද්ද? ඕනෑම ක්‍රියාවකට ඊට සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේ කියලා. ඒ තමයි අර පැත්තෙන් ආව ක්‍රියාව මර්ධනය අන්නේ මර්ධනයට එරෙහිව ඇති වෙච්ච ප්‍රතික්‍රියාව තමයි 1971 සන්නද්ධ නැගිටින්නේ. එහෙනම් කවුද ඒක වගකීම් බාර ගන්න ඕනේ? ඒක වගකීම් බාර ගන්න ඕනේ ජනතා විමුක්තිය නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන ලදරු දේශපාලන ව්‍යාපාරයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරය මර්ධනය කරලා බිමෙන් අතුගා දාන්න දරපු උත්සාහ කරපුවා තමයි ඒකට වගකීම් ගන්න ඕනේ. සමහරට බාලද්ද ඔය 1971 අරගලෙන් පස්සේ හැදුවා ඒ අරගල ගැන නඩු අහන්න වෙනම නීතියක් සෞදුවන. මොකද රටේ සාමාන්‍ය නීතියෙන් නඩු අහුවා නම් ඔය උඹ දෙනෙක් එළියට. වෙනම නීතියක් හැදුවා අතීතයට බලපාන. 1972 එහෙම නීති හදන එක වැරදි. කිසියම් වරදක් වෙන්නේ ඒ මොහොතේ තියෙන නීතියට විතරයි. යමක් සිදුුණාට පස්සේ නීති හදන එක සාමාන්‍යයෙන් ඒක වැරදි. ප්‍රජාතන්ත්‍රවාදී හරි මූලික මිනිස් අයිතින් නෙවෙයි. හැබැයි මේගොල්ලෝ හැදුවා අලුතෙන් නීතියක්. මොකද අලුතෙන් කොමිෂන් එකක් හැදුවා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක්. ඒකෙන් තමයි මේ නඩුව හැදුවේ. ඒ නඩුව හද්දී මම කියන්නේ ඒකෙන් තමයි නඩුව හැදුවේ. එතකොට ඒ නඩුව හද්දී රෝන් සහෝදරයා එක වෙලාවක සාක්ෂියෙද්දී කිව්වා අපේ පැත්තේ අපිට චෝදනා එල්ල කරන්නේ මොකද්ද? මහරජනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, මහරජනගේ ආණ්ඩුව සාපරාධ බියවැද්දීම, මහරජනගේ ආණ්ඩුව පෙරලා දැමීමට අවි එකතු කිරීම වගේ තමයි චෝදනා තිබෙන්නේ මහරජනගේ ආණ්ඩුවට. ඇයි ඒ 1970 වෙනකොටත් ඔය අපිට නිදහස හම්බුණා කියලා කිව්වට නිදහස තිබුණේ නැහැ. අපේ රටේ රාජ්‍ය නායිකාව එංගලන්තේ මහරජින කිරීටට අපිටත් වෙලා තිබ්බේ. ඒසයිගොල්ලෝ චෝදනා හැදුවේ මහරජිනට විරුද්ධව යුද්ධ කරා කියලා.
ඒ පැත්තෙන් ගත්ත පොඩි ආඩම්බරයකුත් තියෙනවා අපිට නේද? අපි නිකම් මිනිස්සු නෙමෙයි මහරජයට විරුද්ධව සටන් කරන මිනිස්සු නේද? ඒ නිසා එහෙම තමයි හැදුවේ ඒගොල්ලෝ. හදලා ගෙනාම රෝන් සහෝදරයා ශාක්තිද්දි කිව්වා මෙන්න මේ ආණ්ඩුවේ පැත්තෙන් මර්ධනයක් ආවා අපට එරේව 1970 අගෝස්තු මාසයේ 12 වෙනිදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථර ලේකම් රාජ්කුමාර් රත්නවේල් මෙහෙම ප්‍රකාශ කළා තියෙන නිසා රත්නවේල් ගෙන්නන්න මේ කොමිසමට අපි අහන්න ඕනේ යාගෙන් එහෙම ප්‍රකාශ කරන්න යද්දී සාධක තොරතුරු මොකක්ද කියලා. හරිනේ. ගෙන්නුවද? ගෙන්නුවේ නැහැ. එතකොට රත්නවේල් ප්‍රංශේ තානාපති කරලා යවලා. ප්‍රංශේ තානාපති කරලා යවලා සිරින බණ්ඩාරනායකලා. ගෙන්නුවේ නැහැ. අපි තදින් ගිලීමක් කරා ගෙන්නන යා කූඩුව නග්ගලා අහන්න යාගෙන් ඇයි එහෙම ප්‍රකාශ කරේ කියලා. ගෙන්නුවේ නැහැ. මොකද ආරක්ෂක අමාත්‍යාංශ තිබෙන සිරින බණ්ඩාරනායක යටතේ අරයා ගෙන්නව නම් කූඩුවට එයා කියයි මට කිව්වේ අගමැතිනිය කියලා. ඊට පස්සේ නගින්න ඕන අගමැතිනියට කූඩුවට නේද? ඒ නිසා මොකද කරේ අරයව ගෙන්නුවේ නැහැ. ඊට පස්සේ මම හිතන්නේ මාස කිහිපයක් ගියාම ප්‍රංශේදී යා මේ ගියා. කොහොම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මම මුළු ඉතිහාසෙම කියන්න යනව නෙවෙයි. මට මේ කියන්න ඕනකම තිබ්බේ මේ අපි අලුත් පරම්පරාවක් ඉන්න නිසා 1970 කියලා කියන්නේ නිකන් ඕපපාතික එකක් හරි පුද්ගලයෙක්ගේ හිතුවක්කාරකමක් හරි නිකන් ආණ්ඩුවට ගහන්න ඉතල ගැහුවා එකක් නෙවෙයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරපු ජනතාව සංවිධානය කරපු ජනතාවට කරුණු කිව්ව අලුත් සමාජයක් ප්‍රාර්ථනා කරපු අලුත් හෙටක් දැකපු අලුත් ඉරක් දැකපු පරපුරකට එරෙහිව මර්ධන ඉදිරියට කරාම අන්නේ තමන්ගේ දේශපාලන කිරීමේ අයිතිය වෙනුවෙන් ඇති කරපු ප්‍රතිචාරයක් සන්නද්ධ ප්‍රචාරයක් තමයි 1971. එතකොට ඒ 1971 පරපුරේ විශේෂය මොකක්ද? ඒ පරපුරේ විශේෂය තමයි අපිට ගන්න තියෙන පාඩම ඒගොල්ලෝ සටන් වැදුනේ තමන් වෙනුවෙන් නෙවෙයි. දැන් අපි ජීවත් වෙන සමාජය කොහොමද? අපි ජීවත් වෙන සමාජයේ හදලා තියෙන්නේ අපි කොහොමද? ප්‍රතිලාභ නැත්තම් කිසිවක් නොකරන්නේ. මේ සමාජයේ අවුල තමයි මොකද්ද? ප්‍රතිලාභ නැත්තම් මොකක්වත් කරන්න එපා කියලා තමයි හදලා තියෙන්නේ. පෞගේ කාලේ මම හිතන්නේ ඔබට අත්දැකීම් ඇති. අපි ගිහලා ජනතාව හම්බෙලා කියද්දි මාලිමාව දිනවන්නේ කියලා මොකද්ද ඒගොල්ලෝ කන්නේ? දැන් අපිට මොනවද හම්බෙන්නේ? ඇහුවද නැද්ද? ඒගොල්ලෝ අහනවා අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ Tamanට මොකොත් හම්බෙන්නේ නැත්තම් මොකක්වත් නොකරන මට්ටමට තියලා තියෙනවා. ඒ තමයි මේ පවතින පැවතිච්ච සිස්ටම් එක ධනවාදී මිනිස්සු හදන්නේ එහෙම. ආත්මార్థක මිනිස්සු. හැබැයි 1971 දී කවුද? Tamanට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව 1971 අරගලේ සෞදුරු රස්සාවල් ඉල්ලලා නෙවෙයි සටන් වැදුනේ. ඉඩමක් ඉල්ලලා නෙවෙයි, മന്ത്രിකමක් ඉල්ලලා නෙවෙයි, අපේක්ෂකම් ඉල්ලලා නෙවෙයි. ඒ මොකක්වත් ඉල්ලුවේ නැහැ. මොකක් සඳහාද? අපට අයිතියක් තියෙනවා සටන් කරන්න. අපි අලුත් ලෝකයක් හදන්න ඕන. ඒකට බාධා කරනවා නම් අපි ඒ බාධා ඉස්සරහා මැරෙන්න ලෑස්ති කියන එක තමයි එදා පෙන්වන්නේ. එහෙම පරපුරා. නිසා අපි ගන්න ඕන ආදර්ශයක් එක Tamanට කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව පොදු ජනයාගේ සමාජයක යහපත වෙනුවෙන් සටන් කරන්න පුළුවන්, මහන්සි වෙන්න පුළුවන් ඕනනම් Tamanට ලැබිච්ච ජීවිතේ එකවරක් විතරක් ලැබෙන පරම නේද? Tamanට ලැබෙන එකම වස්තුව වෙච්ච තමන්ගේ ජීවිතේ වුණත් දෙපාරක් හිතන්න නැතුව පුද කරන්න පුළුවන් කියලා අපේ රට උගන්වපු පළවෙනි පරපුර තමයි 1971 පරපුර.